සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දන්නවා මේ රටක් විදිහට කොහොම අසීරුතාවයටපත් වෙලා තියෙන විශාල පිරිසක් ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ වගේම රට තවත් විශාල පිරිසක් තමන්ගේ ගම්බිම් පිටින් නාය ගිහිල්ලා තියෙන ඉතින් මේ වෙලේ අපි රටක් විදිහට සියලු දෙනාම පක්ෂපාත ભેදකින් තොරව අපි සියලු දෙනාම එකතු වෙන්න ඕන වෙලාවක් මේ වෙලාවේ. ඉතින් මේ වෙලාවේ සමහර තාමත් පහත් මිනිස්සු කොට්ටාසයක් විවිධ පෝස්ට් යොදා ගනිමින් මොකද මේ වෙලාවේ සියලුම දෙනා මම ලංකාවාසී සියලුම දෙනා Tamanට පුළුවන් වතුර බෝතලයක් හරි අර ජන්තම රටවලට ගෙනල්ලා දීලා ඒ ආධාර බෙදනායට ගෙනල්ලා දීලා උදව් කරන සූදානම් වෙනවා, උදව් කරනවා, උදව් කරමින් පවතිනවා. ඉතින් මේ වෙලාවෙත් විවිධ කොට්ටාස තමන්ගේ දේශපාලන වාසි ගන්න විවිධ පෝස්ට් විවිධ කතා මේ සමාජ මාධ්‍යයේ පතුරවනවා. ඒකෙන් වෙන්නේ හානියක්. මොකද අර දෙන්න ඉන්න මිනිස්සෙට පවා ඒකෙන් එපා වෙනවා. ඒ කියන්නේ තමන් දෙන්න යන දේ දෙන්න එපා වෙන තරමට පෝස්ට් හද තමයි දාන්නේ. ඒකින් කරන්නේ අර අහිංසක අසරණ වෙච්ච ජනතාවට දෙන්න දෙන වතුර බෝතලයක් නැති කර එක තමයි ඔයාලා පෝස්ට් දාලා විවිධ දේවල් කිරීමෙන් වෙන්නේ. පෝස්ට් දාන්න, ඒවා හදන්න, ඒවා කරන්න. හැබැයි ඒ කරන කාලේ මේක තව මාස 3-4ක් ගියාට පස්සේ අපේ යථා තත්ත්වයට පත් වුණාට පස්සේ ඔය දේවල් කරන්න කියලා අපි ආයාචනා කරනවා. මොකද මිනිස්සු හරි වෙනස් සජිත්‍ය වෙන්න පුළුවන්, අනුරාග වෙන්න පුළුවන්, නාමක වෙන්න පුළුවන්, දිලීප් මහත්තයා වෙන්න පුළුවන්. මම පක්ෂේ වුණත් අපිට අදාළ නැහැ මේ වෙලේ පක්ෂපාත ભેද මේව කර ගන්න එපා. මේ රටට මේ වෙලේ අවශ්‍ය වෙලා තියෙන්නේ අසර මිනිස්සුන්ට සහනයක් දෙන්න. මොකද තව ගම්පිරි නායකයෙක් දැන් තියෙනවා ඒ තැන් වලට යා ගන්න බැරිව සහන කණ්ඩායම් වලට ඉන්නවා. ඒ වෙලාවෙත් ඒ මිනිස්සුන්ට සහනයක් වෙන්න. ඔයාලා ඔය පෝස්ට් දානෙම බැනලා එක එක්කෙනාගේ වැරදි අදහස් දාන වෙලේ ඒ මිනිස්සුන්ට අඩු ගන්න දෙවි පිහිට තමන් අදහන ආගම පිහිට හරි පතල පෝස්ට් එක ෂෙයා කරනකො එතකොට මිනිස්සු ධෛර්යමත් ගන්න නොදෙන මිනිස්සෙට උනත් දෙන්න හිතන විදිහේ පෝස්ට් එකක් පළ කරලා ඒ දේවල් කරන්න කියලා අපි ඔබගෙන් ආයාචනා කරන. මොකද ඔයගේ නිකන් අර ඕවට කියන්නේ ජාතියක් ජම්මයක් ආගමක් ඇති මිනිස්සු තමයි ඔය දේවල් කරන්නේ. ඉතින් ඒ වගේ වචන අපි ප්‍රකාශ කරලා සමා වෙන්න ගොඩක් බොහෝ මිනිස්සු මේ වෙලේ රටක් විදියට ඔක්කොම එකතු වෙලා උදව් කරගන්න වෙලේ අර වගේ ජඩ තමත් ජරා පෝස්ට් ෂෙයා කරන්න එපා. මේ වෙලේ හැමෝම ඔයාලගේ සමාජ මාධ්‍යයේ හැමෝම ෂෙයා කරන්නක හොඳ දෙයක්. අනේ අපි මිනිස්සු උදව් කරමු, අපි මේ දේ කරමු, අපි එකට එකතු වෙමු කියලා ඒ වගේ හොඳ දේවල් කරන්න පුරුදු වෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ආයාචනා කරනවා. ඒක තමයි කියන්න ඒ දැක්ක ගමන් පේන්නේ අරයක් කරපු වැරද්ද, මෙයා කරපු වැරද්ද, පවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා දාපු පෝස්ට් ෂෙයා කරන වීඩියෝ ෂෙයා කරන එකෙන් මොකද්ද වෙන්නේ? අර දෙන්න ඉන්න මිනිස්සුන්ට පොවා අහිංසක මිනිස්සුන්ට මොකක්ද වතුර බෝතලයක් කෑම පාසලක් දෙන්න ඉන්න මිනිස්සුන්ට පොවා දෙන්න එපා කරන තත්ත්වයක් තමයි ඔබ ඔය කරන්නේ. ඒක කරන්නේ වෙන කාටවත් නෙවෙයි අහිංසක මිනිස්සුන්ට කර අසාධාරණ දේවල් කරන්න එපා කියලා අපි ඔබගෙන් ආයාචනාව ඉදර්ශනකව